සිනහව අතරින් කඳුලක් උපන්නා. ඒ බැව් නොදැනම සිනාවක්ම පෑවා. හිම කැට වැටෙනා හේතල උදයක ඇය හමුවවා කඳුකර පෙදෙසක. මේ ගීතය අපි මෙතෙන්ට තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි අපි මේ හොරගස්මුල්ල ප්‍රදේශයේ කවුරුත් දන්නවා. හොරගස්මුල්ල රෝහල එක්කම තියෙනවා පාරක්. ඒ පාර නම් කරලා තියෙන්නේ සීටි පෙරේරා කියන. මේ සීටි පෙරේරා කියන්නේ හොරගස්මුල්ල ප්‍රදේශයේ 1970 අප්‍රේල් 2 වෙනිදා ලංකාවේ තිරගත වෙනවා චිත්‍රපටි තුනක්. වඩොල්දුව, වල්මත්තුව සහ ගංගා කියන චිත්‍රපටි තුන. මෙන්න මේ ගංගා කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මේ සීටි පෙරේරා කියන ශ්‍රේෂ්ඨ කලාකරුවා. හොරගස්මුල්ල ප්‍රදේශයෙන් බිහි වුණු සීටි පෙරේරා මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරද්දී සිරිපාල පෙරේරා සහ නයනපාල පෙරේරා තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ ගංගා කියන චිත්‍රපටයේ සීටි පෙරේරා විසින් ගීත දෙකක් පද රචනය කරනවා. එක ගීතයක් තමයි ලෝකේ නැත වෙන ගැහණු. ගායනය කරන්නේ දා එම්.ඩී. චන්ද්‍රපාල පෙරේරා. අනිත් ගීතය තමයි මේ සිනහව අතරින් කඳුලක් උපන්නා කියන ගීතය. මේ ගීතය එදා මිල්ටන් මල්ලවාරච්චි මහතා තමයි ගායනා කරන්නේ. මේ ගීතයත් එක්ක පසුබිම් වුණු සිදුවීමක් මේ චිත්‍රපටිය තුල තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටියේ ඉන්නවා මල් විකුණන ගෑනු ළමයෙක් ගංගා කියලා. ඒ ගංගාට ආදරය කරන වලව්වේ හාමු කෙනෙක් ඉන්නවා හෙක්ටර් හාමු කියලා. මේ හෙක්ටර් හාමු කියන්නේ ඒ චරිතයට පණපවන්නේ රවීන්ද්‍ර රන්දේනිය මහතා. ගංගා කියන චරිතයට පණපවන්නේ මාලනී ෆොන්සේකා. සරත් කියන චරිතයක් තියෙනවා. ඒ චරිතයට පණපවන්නේ විජය කුමාරතුංග මහත්මයා. කොහොමත් හෙක්ටර් හාමු ගංගා පිළිබඳ අදහසක් තිබුණත් ගංගා සරත්ට ආදරය කරන බව දැනගෙන හෙක්ටර් හාමු හදවතින් දුක් වෙනවා. නමුත් ගංගා තනි වෙනවා. සරත් දුර රැකියාවකට යනවා. ඒ ගියාම ගංගා තනි වෙනවා. ඒ තනි වුණු ගංගාව කසාද බඳින්න හෙක්ටර් හාමු කැමති වෙනවා. හෙක්ටර් හාමු ගංගාව කසාද බැන්දත් ගංගා තාමත් ආදරය කරන්නේ සරත්ට. ඒ නිසා තමයි හෙක්ටර් හාමු මේ ගීතය සිනහව අතරින් කඳුලක් උපන්නා කියන්නේ. ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා. සිනහවයි කඳුලයි දෙක එකට එකතු වෙලා යන දෙයක් තමයි ආදරය කියන්නේ. ඒ කියන්නේ හිම කැට වැටෙන සීතල උදයක ඇය හමුවා කඳුකර පෙදෙසක. හිමෙන් සීතල උදයක කඳුකරේදී ඇය මුණ ගැහෙනවා. කඳුලැලි දුන් නොය නිලපෙනි දෙසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ. මේ ගීතය ඒ දවස්වල ප්‍රචාරය වෙද්දී මේ ගමේම හිටපු කෙනෙක් මට මේ ඊයේ පෙරේදා කිව්වා 1995 ITN එකේ ගියලු 9:05 කියලා වැඩසටහන. මේ 9:05 කියන වැඩසටහනේදී මේ වැඩසටහනේදී යනවලු මේ සිනහව අතරින් කඳුලක් උපන්නා කියන ගීතය. ඒ ගීතය යනකොටම බල්ලෙක් කනවා. ගීතේ නැවතිච්ච ගමන් බල්ලා නවතිනවා. ආයේ ගීතේ යනකොටම ආයේ බල්ලා අඬනවා. ගීතේ නැවතුණා බල්ලා නවතිනවා. මට කිව්වා මේ සමහර විට ඒ සිනහව අතරින් කඳුලක් උපන්නා කියන ගීතයට බොරු කෙනෙක් වෙන්න ඇති එදායි ඇඬුවේ කියලා මේ ඊයේ පෙරේද මම මේ කතා කරද්දි මට මේ ප්‍රදේශවාසී කෙනෙක් කිව්වා. හරි. එහෙනම් මේ ගීතයේ පසුබිම වෙන්නේ සිනහව තිබුණට කඳුලක් තියෙනවා හෙක්ටර් හාමු තුල. අපි අහමු පුත්තික වරුංගම.
ගොළු කළ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ